ස්ථානය ඉරානයේ දැඩි ආරක්ෂිත භූගත බංකරයක්. වෙලාව 2026 පෙබරවාරි 28 වන දින උදෑසන 8ට ආසන්නයි. සාමාන්‍යයෙන් යුද්ධයක් පවතින වෙලාවක ඉරානයේ ඉහළම නායකත්වය එකම තැනකට එකතු වෙන්නේ ඉතාම කලාතුරකින්. හැබැයි ඊයේ උදේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එරට ජනාධිපතිවරයා සහ ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්වරුන් පිරිසක් සමග රහසිගත සාකච්ඡාවකට වාඩි වුණා. ඔවුන් සාකච්ඡා කරමින් හිටියේ මීළඟ යුද උපාය මාර්ග ගැන වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නැහැ ඔවුන්ගේ මරණ වරෙන්තුව ඒ වෙනකොටත් අහසේ ලියවිලා අවසానයි කියලා. සිලොන් ජීනියස් අද ගවේෂණය කරන්නේ ලෝකයේ ඉතිහාසය උඩු යටිකුරු කළ ඒ බිහිසුණු උදෑසන 8:15 මෙහෙයුම ගැන. ඉරානයේ මුළුමහත් පාලන තන්ත්‍රයේම මොලකරුවන් එකම වහලක් යටට එනතුරු ඊශ්‍රායල බුද්ධ්‍යංශ මාස ගණනාවක් අතිශය ඉවසීමෙන් බලාගෙන සිටියා. මේක නිකම්ම ප්‍රහාරයක් නෙමෙයි. ලොව ප්‍රබලම බුද්ධ්‍යංශ ජාලයක අතිශය සියුම් ශල්‍ය කර්මයක්. සාමාන්‍යයෙන් මෙවැනි මෙහෙයුම් සිදුවන්නේ මධ්‍යම රාත්‍රියේ වුණත් මෙවර ඊශ්‍රායලය තෝරගත්තේ උදෑසන 8:15 වගේ වෙලාවක්. ඉරාන ආරක්ෂක පද්ධති සැකසී තිබුණේ ඊශ්‍රායලයේ එන්නේ රැට යන උපකල්පනය මත වුණත් සතුරා ඇස්සර සිටියදීම පහරදීම හරහා ඊශ්‍රායලය මුළු ලෝකයටම පණිවිඩයක් දුන්නා. දැන් ලෝකයේම අසන ප්‍රශ්නය තමයි ඊශ්‍රායලය කොහොමද හරියටම දැනගත්තේ නායකත්වයේ ඒ වෙලාවේ එතන ඉන්නවා කියලා. මෙතනදී කරුණු දෙකක් කියන්න පුළුවන්. එකක් තමයි ඉරාන පාලන තන්ත්‍රයේ ඉහළම තට්ටුවේ සිටින මොසාඩ් ඔත්තුකරුවන්. දෙවැන්න තමයි ඊශ්‍රායලයේ සිතාගත නොහැකි තාක්ෂණික නිරීක්ෂණය. ඉරාන හිටපු ජනාධිපති අහමදිනෙජාඩ් වරක් කළ හෙළිදරව්ව මෙතනදී සිහිපත් වෙනවා. ඔහු වරක් පැවසුවා ඔත්තුකරුවන් අල්ලන්න පත්කරපු ඒකකයේ ප්‍රධානියම මොසාඩ් නියෝජිතයෙක් වුණ පද්ධතියක් ඇතුලේ මේ වගේ දෙයක් සිදුවීම පුදුමයක් නෙමෙයි කියලා. ඉතින් මේ මෙහෙයුමට යොදාගත්තේ F-22 රැප්ටර් යානය. රේඩාර් වලට අසු නොවන ස්ටීල් තාක්ෂණය නිසා මේ යානය රේඩාර් තිරයක පෙනෙන්නේ කුඩා මී මැස්සෙක් වගේ. ශබ්දයේ වේගයමෙන් 1.5 ගුණයක් වේගයෙන් පැමිණි මේ යානා BLU-109 බංක බස්ටර් බෝම්බ පාවිච්චි කරලා පොළොව යට අඩි ගණනාවක් ගැඹුරේ තිබුණු රැස්වීම් ශාලාව පමණක් ඉලක්ක කරලා විනාශ කළා. මේක ප්‍රහාරයකට වඩා ශල්‍ය කර්මයක් කිව්වොත් වඩාත්ම නිවැරදි. දශක ගණනාවක් තිස්සේ රුසියාව සහ චීනය පුරසාරම් දෙඩුවේ ඔවුන්ගේ S-400 සහ YLC-8B රේඩාර් පද්ධතිවලට ඇමරිකානු ස්ටීල් යානා හඳුනා ගන්න පුළුවන් කියලා. නමුත් ඊයේ උදෑසන 8:15ට ඒ සියලු ප්‍රකාශයන් සුන්බුන් බවට පත් වුණා. ඊශ්‍රායලයේ ඉලෙක්ට්‍රොනික වෝෆෙයා උපක්‍රම හමුවේ චීන සහ රුසියානු තාක්ෂණය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වුණා. දැන් රුසියානු ආයුධ මිලදීගත් ඉන්දියාව, තුර්කිය වැනි රටවල් පවා Tamanගේ ආරක්ෂාව ගැන දෙවරක් හිතන්න පටන් අරගෙන තියෙනවා. ප්‍රහාරයෙන් පසු ඉරානයේ දෙවන පෙළ නායකයින් සිදු කළේ අතිශය ආවේගශීලී ක්‍රියාවක්. ඔවුන් රටවල් 6කට මිසයිල් ප්‍රහාර එල්ල කළා. මේකෙන් සිද්ධ වුණේ ඉරානය තව තවත් හුදකලා වීම. අබුඩාබි නුවර සිවිල් වැසියෙක් මිය යාමත් සමග සෞදි අරාබිය ඇතුළු රටවල් ඉරානයට එරෙහිව පෙළ ගැසුණා. ඊයේ තිබුණ නැති ගල්ෆ් සන්ධානයක් අද වෙනකොට බිහි වෙලක් තියෙනවා. අයතුල්ලා අල් කමේනිගේ නික්ම යාමත් සමග ඉරානයේ සිටින්නේ දරුණු අස්ථාවරත්වයක. ඉරානයේ ඊළඟ නායකයා විදියට නම් කිහිපයක්ම ලයිස්තුගත වෙලා තියෙනවා. පළමුවෙනියා තමයි මොජ්තාබා කමේනි. ඒ කියන්නේ උත්තරීතර නායකයාගේ පුත්‍රයා. ඔහු පත් කිරීම විප්ලවයේ මූලධර්ම පාවා දීමක් ලෙස ජනතාව දකින්න පුළුවන්. දෙවනියා තමයි ලරිජානි. ඔහු බටහිර සමග ගනුදෙනු කළ හැකි ප්‍රායෝගික වාදියෙක්. හැබැයි දැඩි මතධාරීන් ඔහුට කැමති නැහැ. තුන්වෙනියා තමයි පනාහියන්. ඔහු දැඩි මතධාරී සටන්කාමියෙක්. ඔහු පත් වුණොත් ඍජු යුද්ධයකට මඟ පෑදිය හැකි. මේ සියල්ලම මැද ලොකුම අභිරහස තමයි ජනාධිපති පෙෂෙෂ්කියන් බේරුණේ කොහොමද කියන එක. ප්‍රහාරයට මිනිත්තු 5කට කලින් ඔහු බංකරයෙන් පිට වුණා. ඒ වාසනාවද නැත්නම් ඔහුට ලැබුණු රහසිගත පණිවිඩයක්ද? ඇතැම් විට රට පාලනය කරන්න එක් අයෙක් ඉතිරි කිරීමේ උපාය මාර්ගික තීරණයක ඊශ්‍රායලය හිටියා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඉරාන හමුදාව දැන් ඔහු දෙස බලන්නේ සැකයෙන්. ආරක්ෂාව කියන්නේ අවියාවිද විතරක් නෙමෙයි. මිනිසුන්ගේ පක්ෂපාතීත්වයත් ඊටම වැදගත්. උසස් නිලධාරීන් රට පාවා දෙනවා නම් ලොව දියුණුම තාක්ෂණයේ තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් සිලොන් ජීනියස් නරඹන ඔයා මේ ගැන මොකක්ද හිතන්නේ? මේක තුන්වන ලෝක යුද්ධයක ආරම්භයද? පෙසෙෂ්කියන් බේරුණේ ඇත්තටම අහම්බෙන්ද? ඉතින් මේ හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරන්න ඔයාට පුළුවන්. මේ වගේ තවත් අලුත්ම වැදගත් තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දිගටම සිලොන් ජීනියස් අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා ඔයාට ආරාධනා කරනවා. මේ වගේ තවත් අලුත්ම තොරතුරු සමග අලුත් විග්‍රහයකින් නැවත හමු වෙමු. ඉතින් අවසාන වශයෙන් කියන්නේ මුළු ලෝකයටම සාමය උදා වෙන්න කියලා. ඒ වගේම
ඔයාට සුවදායි දිවියක් ප්‍රාර්ථනා කරනවා.